හෙලෝ ළමයි කොහොමද ඔයාලට ඕන ඉතින් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද ඉතින් මම ඔයාලට අරන් ආවේ පාඩම් වැඩ එක ගත වුණු මගේ දවසකින් වරුව. එහෙනම් දිගට මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මුලින්ම ඉතින් අද මම ස්ටඩි කරන සබ්ජෙක්ට් එක තමයි ඔපරේෂන් මැනේජ්මන්ට්. මොකද දන්නවද ළමයි මම එහෙම කිව්වේ. මම ඔයාලට කලිනුත් කියලා තියෙනවානේ මම දවසම එකම සබ්ජෙක්ට් එකක් විතරක් ස්ටඩි කරන්නේ නැහැ. එහෙම අර එක දිගටම එකම සබ්ජෙක්ට් එකක් කරද්දිත් අපිට කම්මැලි එනවනේ. ඒ නිසා ඉතින් මම දවසට සබ්ජෙක්ට් දෙකක් තුනක් විතර මාරු කර වැඩ කරනවා. හරි ඉතින් දැන් මම කරන්නේ ඔපරේෂන් මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එකේ ස්ටඩි මැටීරියල් වල තියෙනෝනේ ප්‍රශ්න. අන්නේ ප්‍රශ්න කරලා ඒ වගේ කරුණු ඔළුවට දාගන්න එක තමයි දැන් කරන්න හදන්නේ. එහෙනම් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඔයගොල්ලෝ හැමෝගෙම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ඔයා මගේ channel එකට තාමත් එකතු වෙලා නැත්නම් මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලාත් මම ආදරෙන් මතක් කරනවා. තව දෙයක් තමයි ළමයි දැන් ඔයගොල්ලන්ට මොකක් හරි කරුණක් ප්‍රශ්නයක් දීලා ඒ ප්‍රශ්නේ මොනවා හරි දේවල් හතරක් දීලා ඒවා වෙනස්කම් ලියන්න කියලා කිව්වා කියමුකෝ. ඔයගොල්ලන්ට පුළුවන් ඔන්න ඔය මං වගේ පොඩියට chart එකක් ගහලා ඒවා තියෙන වෙනස්කම් ලියන්න. එතකොට අපිට එක දිගට වෙනස්කම් ලියන්න නැතුව පොඩියට අර හතරකට බෙදලා කරාමත් අර ඔළුවට යනවා වැඩිනේ. පැහැදිලි. එතකොටත් ඉතින් අර ඒක අර ඔළුවට යනවා වැඩිනේ.
හරි ළමයි ඉතින් ඔන්න ඔය විදිහට මම දැන් මගේ ඔපරේෂන් මැනේජ්මන්ට් සබ්ජෙක්ට් එකේ වැඩ ටික කරගෙන යන ගමන් පොඩි කඩචෝරුකුත් කන්න තමයි හදන්නේ. හරි ඉතින් එහෙනම් අපි කඩචෝරුකුත් කකාම අපේ වැඩ ටික ඉස්සරහට කන්ටිනියු කරගෙන යමු. හරි ඉතින් දැන් නම් ඉතින් හවස් වෙලා දැන් ඉතින් පහන හැම තියලා හවසට කෝපි එකක් බීලා අපි ආයෙත් අපේ වැඩ ටික පටන් ගමු. හරි ඉතින් මං කලින් නම් කරේ ඔපරේෂන් මැනේජ්මන්ට් එක. මම ඔයගොල්ලන්ට කලිනුත් කිව්වනේ මං දවසට සබ්ජෙක්ට් දෙකක් වගේ මාරු කර පාඩම් වැඩ කරගන්න කියලා. දැන් ඉතින් මං කරගන්න යන්නේ ඉනෝවේෂන් ඇන්ඩ් එන්ටර්ප්‍රෙනර්ෂිප් කියන සබ්ජෙක්ට් එක. ඒකෙත් මං ඉතින් ප්‍රශ්න කරගන්න තමයි යන්නේ. එහෙනම් දිගටම මගේ වීඩියෝ එකත් එක්ක ඉන්න. හරි ඉතින් ඔන්න ඔය විදිහට මම ඉනෝවේෂන් ඇන්ඩ් එන්ටර්ප්‍රෙනර්ෂිප් කියන සබ්ජෙක්ට් එකේ වැඩ ටික කරගෙන යන ගමන් තමයි ඉන්නේ. මම ඉතින් ඒ සබ්ජෙක්ට් එකෙත් කරන්නේ ප්‍රශ්න තමයි. ඔන්න ඔය විදිහට තමයි අද මගේ දවසේ වරුවක් ස්ටඩි වැඩත් එක්ක ගත වුණේ. එහෙනම් අද මගේ වීඩියෝ කෙනොත් ඔයගලන්ට ප්‍රයෝජන තියෙන ඇති කියලා මම හිතනවා. අද මගේ වීඩියෝ එක ලස්සන නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක නොකර ඔයගලන්ගේ ලස්සන අදහසත් මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයා මගේ channel එකට තාමත් එකතු වෙලා නැත්නම් ඔයත් එකතු වෙලා ඔයගලන්ගේ යාළුවන්වත් එකතු කරන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් මම අදට ගිහින් එන්නම්. ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරන් ලබන සතියේ මම එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්.